Hello guys. ඉතින් ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ මගේ channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි යන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සන place එකක් බලන්න. ඉතින් ඒ place එක මොකක්ද කියලා දැනගන්න ඕන නම් දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. ඉතින් boys අද කාලේ වීඩියෝ ගන්න නම් ඒ තරම් මට ෂුවර් නෑ බලන්න දැනුත් වහිනවා. ඉතින් මේ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ. හරි. Yo boys, ඉතින් ඔයගොල්ලෝ බලනවාදී අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ සෙම්බුවත්. ඉතින් මේ විදිහට යාළුවෝ ටිකත් අද එකතු වෙලා ඉන්නවා. සෙම්බුවත් යන්න දැන් අපි ඉන්නේ වත්තේගම ටවුන් එකේ. දැන් අපිට යන්න තියෙන බස් එක ආවා මෙතන තියෙනවා ඇල්කඩුව කියලා බස් එකක්. ඉතින් මේ බස් එකේ ගිහලා ඇල්කඩුව ටවුන් එකේ බහලා තමයි මේ යන්න තියෙන්නේ. දැන් අපි බැලුවේ එහෙම යන්න. ඉතින් අපි අද මෙහෙට ආවේ උදේම නුවරට ඇවිල්ලා නුවරේ තියෙන මහනුවර වත්තේගම බස් එක. ඉතින් වත්තේගම බස් එකේ ඇවිල්ලා වත්තේගම ටවුන් එකේ බැස්සා. ටවුන් එකේ තියෙන වත්තේගම ඉන්න ඇල්කඩුවට යන බස් එක. ඉතින් ඒ ඇල්කඩුවට එන බස් එකේ නැගලා ඇල්කඩුවේ මේ හරිය බස් එක නවත්තන දෙන්න බහැලා අපි දැන් එහෙම පයින් යනවා. ඉතින් ඇල්කඩුවේ ඉඳන් සෙම්බුවත්තේ කිලෝමීටර් 6ක් විතර තියෙනවා. අපි දැන් ඒ ටික හිමීට පයින් යන්නේ. අපි දැන් සෙම්බුවත්තට ආවා. පට්ට රැස්සක් තිබ්බේ. ඉතින් එතන ඉඳන් වීල් එක ආව උඩට. ඔයගලන්ට පේනවා මේ තමයි සෙම්බුවත්ත. ඇත්තටම මේ අපි වැස්ස දවසක ආපින්ද ගොඩක් අර මීදුමෙන් වැහිලා ඔක්කොම ටික මේ ගොඩක් පේන්නේ නැහැ වටේ view එකේ තරම් ලොකුවට. හැබැයි මේ නිකන් වෙනම vibe එකක් තියෙනවා මේක අර මීදුමත් එක්ක වැහිලා තියෙද්දි. ඉතින් කට්ටිය දැන් කට්ටිය වැස්ස දවසක පැත්තට යනවා නම් ඉතින් මේ වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. බලන්න මේ දින තමයි අක්කම පොඩ්ඩක් ලහිලා තියෙන. අර පැත්ත නම් දැන් පොඩ්ඩක් තේගෙන යනවා. දැන් මේ පැත්ත නම් බලන්න අර තාම වැස්ස මේ දින තමයි තියෙන්නේ. ඒ අමුතුම වයිබ් එකක් තියෙනවා.
ඉතින් ඒ වගේම මෙතන මේ විදිහේ පෝල් එකකුත් තියෙනවා. ඉතින් පාන් දවසේ ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතනින් නාල යන්නත් පුළුවන්. අපි දැන් සෙම්බුවත්තේ වටේ පොඩ්ඩක් ඇවිදලා මේ දැන් එහෙම ආයෙම පල්ලෙහාට තමයි එන්න තමයි යන්නේ. ඉතින් පොඩ්ඩක් වැස්ස අද මීදුමත් එක්ක වැහිලා මේ ලොකුවට දෙයක් බලන්න හම්බුන්නේ නැහැ. බට් මාර ලස්සනයි මේ පැත්තේ මේ අර සෙම්බුවත්තේ අර මීදුමෙන් වැහිලා ඒතොර වෙනම වයිබ් එකක් තියෙනවා. ඉතින් අපි පල්ලෙහාට ගිහලා හම්බෙමු. යෝ බොයිස් ඉතින් අපි ඇල්කඩුවට ඇවිල්ලා ඇල්කඩුවෙන් ආයෙම වත්තේකමට යන මේ බස් එකේ නැගලා දැන් යන් භාගයක් යනකම මං ඉන්නේ. ඉතින් මේ මුවෙන් හැපැත්තේ ඉඳන් ඉන්නවා. පේන්නේ නැහැ දැන් මේ කරුවලේ පොඩ. ඉතින් ගයිස් ඔයගොල්ලෝ මේ vlog එක එන්ජොයි කරන්නද කියලා හිතනවා. ඉතින් තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්න. අද අපි යන්නේ ලස්සන මොකද කියන්නේ? මේ ලස්සන පාරාදීසෙ. නෑ ඒකම නේ සෙට් නෑ ලස්සන අපි යන්නේ